හරි. අ, පුතේ දැන් ඔයාලට එක්සෑම් එකට තව කොච්චර කාලයක්ද තියෙන්නේ? දැන් මේ යන්නේ සැප්තැම්බර් මාසේ. හරිද? ඒකට තව ඔයාලට එක්සෑම් වලට කොච්චර කාලයක්ද තියෙන්නේ? ආ දැන් එක්සෑම් එකට කොච්චර කාලයක්ද තියෙන්නේ කියද්දී ඔයාලා කවුරුත් උත්තර දෙන්නේ නැත්තේ ඇයි? ඔයාලා එක්සෑම් එකට චුට්ටක් බයයි නේ. දැන් බය හිතෙනව නේද? මොකද තව දවස් වලින් ගත්තොත් හරි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ දවස් ගාන අපුතිය අපිට පැය වලින් ගණන් කරලා ගන්න පුළුවන්. විනාඩි වලින් ගණන් කරලා ගන්න පුළුවන්. ඒ තරම් තව ටික දවසක් එක්සෑම් එකට තියෙන්නේ නේ. දැන් එන්න බය හිතෙනවානේ. මොකද ඔයාලා අවුරුදු ගාණක් ඉගෙනගත්තු දේවල් වල අවසාන අදියර තමයි පුතේ උසස් පෙළ කියලා කියන්නේ නේද? ඔයාලා විශ්වවිද්‍යාල පැත්තටද යන්නේ? නැත්තම් විශ්වවිද්‍යාලයට ඔයාලට යන්න බැරි වෙයිද? මේ දේවල් තීරණය කරන ප්‍රධානම කඩයිම නේද? එතකොට ඔයාලගේ ජීවිතයේ පුතේ තීරණාත්මක තැනක් තමයි උසස් පෙළ විභාගය කියලා කියන්නේ. එතකොට අවුරුදු 13ක් ඉගෙනගත්තු ඔයාලට ලොකු වගකීමක් තියෙනවා පුතේ මේ උසස් පෙළ විභාගය හරියට කරගන්න නේද? ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න දරුවන් දන්නවා එයාලව අපි අපේ ඇකඩමී පන්ති වලින් එයාලව ගොඩක් අපි විභාගයට සූදානම් කරලා තියෙනවා. සී මට්ටමේ වගේ හිටපු දරුවෝ අපි එයාලට මේ පේපර්ස් කරවලා ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ කියලා දීලා අපි එයාලව බී මට්ටමට වගේ ගත්තා. ඉදිරියේදී එයාලා වෙනුවෙන් වැඩ ටිකක් වැඩියෙන් කරලා අපිට පුළුවන් එයාලව ඒ මට්ටමට ගන්න. ඒ නිසා ඔයාලට ඉතුරු වෙලා තියෙන මේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. හරිද? එතකොට ව්‍යාකරණ පේපරය කියලා කියන පුතේ ඔයාලට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් තැන. හරිද? ව්‍යාකරණ පේපරේ වැඩිපුර ලකුණක් ගන්න පුළුවන්. එතකොට අපි ඔයාලට ව්‍යාකරණ පාඩම් ටික පැහැදිලිවම සරලවම කියලා දෙනවා. එතකොට දැන් අපි ඩිවිෂන් එකක් නේ. ඒතර අපි ක්‍රියාපද කියන්නේ මොනවද? ක්‍රියාපද වර්ග මොනවද? මේ දේවල් අපි දීර්ඝ වශයෙන් කලින් කතා කරලා තියෙනවා. නේද? අපි අද පුංචි මතක් කර ගැනීම කරමු. එතකොට පුතේ දැන් ක්‍රියාපද වලින් ඔයාලට කොයි වගේ ප්‍රශ්නද හැදෙන්නේ? ඔයාලා දැන් පේපර්ස් කරලා ඔයාලා දැකලා තියෙනවා හැදෙන ප්‍රශ්න නේද? එකක් තමයි වාක්‍යවලට ක්‍රියාපද අන්තර්ගත වෙන විදිහට වාක්‍ය සකස් කරලා ක්‍රියාපද highlight කරලා දෙනවා. ඒකල්ල ඔයාලට කියනවා ඒ highlight කරලා දෙන ක්‍රියාපද අය වර්ගය තෝරන්න කියලා නේද? MCQ පේපරේ ක්‍රියාපද 4ක් විතර highlight කරලා දෙනවා. ඒකල ඒ ක්‍රියාපද අයත් වන වර්ග පිළිවෙලට දක්වලා තියෙන වර්ණය තෝරන්න කියලා ප්‍රශ්න හැදෙනවා. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ පුතේ ක්‍රියාපදයක් දැක්ක ගමන් ඒ ක්‍රියාපදේ මොන වර්ගයටද අයත් වෙන්නේ කියන එක ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඔයාලා ක්‍රියාපද ගැන හරියට ඉගෙනගෙන ඉන්න ඕනේ. දැන් අපේ පන්ති වල හිටපු දරුවන්ට නම් ඒ වගේ දේවල් හරි සරලයි නේද? අනිත් එක ඔයාලට හැදෙනවා පුතේ තෝරගන්න ප්‍රශ්නවල අර ක්‍රියාපදයක් දීලා ඒ ක්‍රියාපද වර්ගය මොකක්ද කියලා ඔයාලට ලියන්න දෙනවා. අර ව්‍යාකරණ අංගය අනුඅංගය ලියන්න ප්‍රශ්න ටිකක් එනවා නේද? අන්න එතෙන්දිත් ඔයාලට ක්‍රියාපදයක් දුන්නාම මේකේ අනුඅංගය මොකක්ද කියන එක ලියන්න එනවා. අනිත් එක තව ප්‍රශ්නයක් ඔයාලට හැදෙනවා කෙටි සටහන් ලියන්න කියලා. එතෙන්දිත් පුතේ ගොඩක් පේපර්ස් වල මේ ක්‍රියාපද වර්ගයක් දීලා දෙනවා. සමහරක් පේපර්ස් වල පූර්ව ක්‍රියා කියලා දෙනවා, සමහරක් ඒවා මිශ්‍ර ක්‍රියා කියලා දෙනවා. ඒතර මේ විදිහට ක්‍රියාපද වර්ගයක් දුන්නාම ඔයාලා එතෙන්දි කෙටි සටහනක් ලියන්න ඕනේ. දැන් පේපර්ස් කරන දරුවෝ ඕවා දැකලා තියෙනවා විතර. මෙන්න මේ විදිහට තමයි ක්‍රියාපදවල ප්‍රශ්න හැදෙන්නේ. එතකොට පුතේ අපි අද කතා කරමු පූර්ව ක්‍රියා ගැන. පූර්ව ක්‍රියා. මොකද පුතේ පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ? පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ පුතේ අවසාන ක්‍රියාවට පෙර සිදු කරන ලබන ක්‍රියාව තමයි පුතේ පූර්ව ක්‍රියාව කියලා කියන්නේ.
හරිද? අවසාන ක්‍රියාවට පෙර සිදු කරනු ලබන ක්‍රියාව තමයි පූර්ව ක්‍රියාව කියලා කියන්නේ. දැන් මේ වාක්‍ය ගමු. මම දෙමව්පියන් නමැද පාසලට පිටත් වුනිමි. මම ගත්තේ සරලම වාක්‍යයක් පුතේ. මම දෙමව්පියන් නමැද පාසලට පිටත් වුනිමි. මෙතන අවසාන ක්‍රියාව මොකද්ද පුතේ? මම කියන කෙනා කරන අවසාන ක්‍රියාව මොකද්ද පුතේ? පාසලට පිටත් වෙනවා කියන එක තමයි අවසානෙට කරන්නේ. එතකොට මේ පාසලට පිටත් වීම කියන ක්‍රියාවට කලින් කරන ක්‍රියාව තමයි පූර්ව ක්‍රියාව වෙන්නේ. එතකොට පුතේ මේ වාක්‍යයට අනුව පාසලට පිටත් වෙන්න කලින් යා කරන ක්‍රියාව මොකද්ද? වැඳ. නේද? එතකොට මේ වාක්‍යයේ පූර්ව ක්‍රියාව වෙන්නේ වැඳ කියන එක. හරිද? අන්න ඒ විදිහට තමයි පුතේ පූර්ව ක්‍රියාව හඳුනා ගන්න ඕනේ. තේරුණාද? තව එකක් බලමු අපි. සිසුවා පාසලට ගොස් හොඳින් අකුරු ඉගෙන ගත්තේය. මම මේ සරලම වාක්‍ය ගන්න හොඳද? මොන්ඩිසෝරි බබාලගේ වාක්‍ය ගන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ නිසා. එතකොට පුතේ සිසුවා පාසලට ගොස් හොඳින් ඉගෙන ගත්තේ. මොකද්ද අවසානයේ කරන ක්‍රියාව පුතේ මේ සිසුවා? ඉගෙන ගන්න එක තමයි අවසානයේ කරන්නේ නේ. ඉගෙන ගන්න කලින් කරන ක්‍රියාව තමයි පූර්ව ක්‍රියාව වෙන්නේ. එතකොට මේ වාක්‍යයට අනුව මොකද පුතේ පූර්ව ක්‍රියාව වෙන්නේ? ගොස් නේද? ගොස් කියන එක තමයි පූර්ව ක්‍රියාව වෙන්නේ. දැක, වැඳ, ගොස්, බලා, නරඹා මෙන්න මේ විදිහට තමයි පුතේ පූර්ව ක්‍රියා හඳුනා ගන්න තියෙන්නේ. තේරුණාද? එතකොට දැන් වාක්‍යයක මම ඔයාලට කිව්වා MCQ එකේ වාක්‍යයක් දීලා ඔන්න ඔය වගේ highlight කරලා දුන්නාම ඔයාලට දැක්ක ගමන් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක පූර්ව ක්‍රියාවක් කියලා. හරිද? ඊට පස්සේ ව්‍යාකරණාංග අනුංග ලියන එකෙත් මේ විදිහට වාක්‍යයක ක්‍රියාපදයක් දෙනවා. පූර්ව ක්‍රියාවක් දුන්නොත් ඔයාලට එතෙන්දී පූර්ව ක්‍රියා කියලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක තමයි පුතේ කෙටි සටහන් වල පූර්ව ක්‍රියා කියලා දුන්නොත් කොහොමද ලියන්නේ? පුතේ අනිවාර්යයෙන්ම කෙටි සටහන් කියන ප්‍රශ්නේ අපිට ලියන්න පුළුවන්. හරිද? කෙටි සටහන් කියන ප්‍රශ්නෙට ලියන්න අපි අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. අපි ව්‍යාකරණ පාඩම් ඉගෙන ගන්නවානේ. ඒ ඉගෙන ගන්න ව්‍යාකරණ පාඩමත් එක්ක තමයි පුතේ මේ කෙටි සටහන් ප්‍රශ්නෙට අපි උත්තර ගොනු කරන්න ඕන. හරිද? දැන් මේ සැරේ පේපරේ ඔයාලට පූර්ව ක්‍රියා ගැන ආව කියන කෙටි සටහනක් ලියන්න. එතකොට ඔයාලා මෙහෙමයි ලියන්න ඕන. ඉස්සෙල්ලා ඔයාලා නිර්වචන ලියන්න. හරිද? අවසාන ක්‍රියාවට පෙර සිදු කරනු ලබන ක්‍රියා පූර්ව ක්‍රියා වශයෙන් හඳුන්වනු ලබයි. එක් වාක්‍යයක පූර්ව ක්‍රියා එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබිය හැකිය. හරිද? එහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් නිදසුනක් ලෙස පහත සඳහන් වාක්‍ය කෙරෙහි අවධානය යොමු කරමු කියලා ලියලා ඔයාලට පුළුවන් නිදසුන වාක්‍යයක් ලියන්න. අපි දැන් කතා කරපු වාක්‍යයක් මුගමුග පුතේ. මම දෙමව්පියන් වැඳ පාසලට පිටත් නිමි කියලා වාක්‍ය ලියලා ඉහත වාක්‍යයේ අවසාන ක්‍රියාව වන්නේ පිටත් නිමි යන්නයි. මෙම වාක්‍යයේ අවසාන ක්‍රියාවට පෙර සිදු කරනු ලබන පූර්ව ක්‍රියාව වන්නේ වැඳ යන ක්‍රියාපදයයි. අන්න ඒ විදිහට ඒ නිදසුන් වාක්‍ය විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් නිදසුන් ලෙස කියලා පුතේ ඔයාලා දන්න පූර්ව ක්‍රියා ටික කියන්න පුළුවන්. නරඹා, දැක, ගොස් ඔය වගේ ක්‍රියාපද හතරක් විතර දැම්මනම් ඔන්න ඔයාලගේ උත්තරේ සම්පූර්ණයි. එතන කිසිම ලකුණු කැපීමක් සිදු කරන්න බෑ. ඔයාලා නිර්වචන ලියලා තියෙනවා. ඔයාලා උදාහරණ වලින් පෙන්නලා තියෙනවා. පේපරේ බලන කෙනා දන්නවා මෙයා පූර්ව ක්‍රියාව ගැන
හරියට අවබෝධ කරන් ඉන්න කෙනෙක්. එතකොට පුතේ ඔයාලට හරියට ලකුණු ටික හම්බ වෙනවා. මොකද ඔයාලගේ ලකුණු කපන්න කිසිම තැනක් නැහැ. තේරුණාද? ඉතින් අපි මේ විදිහට කතා කරමු ඉස්සරහටත් ක්‍රියාපද වර්ග ගැන. ඉතින් පන්ති වලට එකතු වෙලා ඉන්න දරුවෝ අපි කොහොම හරි ඒ සාමාර්ථයකට ගෙනියනවා. නිකන් ඒ සාමාර්ථයක් නෙවෙයි ඉහළ ඒ සාමාර්ථයකට අපි අපේ දරුවන්ව ගෙනියනවා. ඉතින් එකතු නොවුණු දරුවෝ මෙච්චර කාල අපිත් එක්ක එකතු නොවෙච්ච දරුවොත් එකතු වෙන්න ඔයාලට පොඩි පන්ති ගාස්තුවක් යටතේ ඔයාලගේ ඉගෙනීම් කටයුතු සිදු කරගන්න පුළුවන්. එතෙන්දී ඔයාලගේ වෙලාවල් එහෙම ඔයාලට පහසු විදිහට අපිත් එක්ක කතා කරගෙන වෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට අමාරුම පාඩම් ටිකක් තියෙනවා නම් ඒ පාඩම් ගැනත් අපිත් එක්ක කතා කරලා ඔයාලට ඒ දේවල් වලට විකල්පයක් හදාගන්න පුළුවන් පුතේ. ඒ හින්දා අපිත් එක්ක පන්ති වලට එකතු වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් මැසේජ් එකක් දාලා ඔයාලගේ ඕනම ගැටලුවක් අපිත් එක්ක කතා කරගෙන ඒ ප්‍රශ්න විසඳගෙන අපි ඉදිරියට වැඩ කරගෙන යමු.